ඔන්න මං අද ඔයගලන්ට වරදින්නේ නැතිව බටර් කේක් එක හදාගන්න විදිය කියලා දෙන්න තමයි යන්නේ. මෙච්චර කල් වැරදියට හැදුවනම් මේ විදියට හදලා බලන්න ඔන්න වරදින්නේ නැතුව ආයි කේක් එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද කේක් එක හදන්නේ කියලා. අපි බලමු මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා. මම මෙතන පාන් පිටි 250ක් බේකින් සෝඩා තේ හැන්දක් දාලා හලලා අරගෙන තියෙනවා. මෙතන බටර් 250ක් අරන් තියෙනවා. සීනි අරගෙන තියෙනවා මම. බිත්තර පොඩි බිත්තර නිසා මම බිත්තර 5ක් අරගත්තා. නැත්නම් බිත්තර 4ක් තිබුණාම ඇති. ලොකු බිත්තර නම් ඔයගොල්ලෝ බිත්තර 4ක් ගන්න. ඒක මම සුදු මද වෙනමයි කහ මද වෙනමයි අරගෙන තියෙනවා. තව මට වැනිලා ඕන කරලා තියෙනවා. මම මෙතන ට්‍රේ එක ලෑස්ති කරගෙන තියෙනවා බටර් ගාගන්න. දැන් මම සුදු මද ටික බීට් කරගන්න හදන්නේ. අපි බලමු මේක බීට් කරගෙන. දැන් අපි බටර් ටික මේකට එකතු කරගමු. ඊට පස්සේ සීනි එකතු කරගන්න. ඊබටට බීට් කරගමු. දැන් අපි සුදු මද ටික ටික එකතු කරලා මේක හොඳින් සීනි දිය වෙනතුරු බීට් කරගමු. අපි මේ වටේ තියෙන ටිකත් හොඳින් එකතු කරගන්න ඕනේ. වටේ තියෙන ටික බීට් වෙන්නේ නැහැ.
අපි බලන්න ඕන බීට් කරලා ඉවර වෙලා මෙහෙම අරගෙන සීනි කැට දිය වෙලාද කියලා. සීනි කැට දිය වෙලා නම් කේක් එක බීට් වෙලා තියෙන්නේ. දැන් හරි අපේ බැටර් එක. දැන් අපි හලාගත්ත පිටි ටික මේකට එකතු කරනවා. එකවරම එකතු කරගන්න. ඒ සමග වැනිලත් එකතු කරගන්න. මම වැනිලා තේ හැන්දක් දානවා. ඇචූල එකේ මේ විදිහට හොඳට ටික කලවම් කරගන්න. ඒක මේ පැටියට දාලා ලෑස්ති කරගමු අවන් එකට දාන්න. ඊට පස්සේ අපි මේකේ බුබුලු තියෙනවා නම් යන්න හොඳට පොඩ්ඩක් පට්ටු කරලා අරගන්න. දැන් අපි සංසක 100ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත අවන් එකේ දැන් මම කේක් එක තියාගන්නවා. අපි බලමු කේක් එක හදලා ඉවරුනාම කොහොමද තියෙන්නේ කියලා. මම සෙල්සියස් සංසක 180ට විනාඩි 40ක් කේක් එක බේක් කරගන්නවා. මේ තියෙන්නේ දැන් මම හදාගත්ත බටර් කේක් එක. බලන්න අස්සන පාට තියෙනවා, පොයින්ට් එක තියෙනවා. බලන්න හොඳට පොයින්ට් එනවා මේ බලන්න. මෙන්න මේ විදියට හරිම ලේසියෙන් බටර් කේක් එක වරදින්න නැතුව අපිට ගෙදරම හදාගන්න පුළුවන්. මේ බලන්න හොඳ සොෆ්ට් එකට තියෙනවා කේක් එක. මේ බලන්න හොඳ සොෆ්ට් එකට තියෙනවා නේ. වරදින්නේ හොඳට හදාගන්න පුළුවන්. හරි, මං හිතනවා ඔයගොල්ලෝ බටර් කේක් හරියටම හදාගන්න විදිහ අද ඉගෙන ගත්තා කියලා. එහෙනම් ආපහු මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම ජය වේවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා.